හායි පුංචි යාළුවනේ. ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න ආවා. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගණිත ගැටලු දෙකක් දේසියෙන්ම විසඳන ආකාරය. ඉතින් ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් පරක්කු වෙන්න යමු වීඩියෝ එකට. ඔන්න යාළුවනේ අපි අද දවසේ පළවෙනි ගානට ආවා. අපි බලමු ගාන මොකක්ද කියලා. නිරෝගිමත් ඇත්රංචුවක ඇතු 48ක් සිටිති. එසේනම් මෙම රංචුවේ සිටින ඇතුන්ගේ දල සහ කකුල් ප්‍රමාණය සොයන්න. යාළුවනේ රංචුවේ ඇතු කී දෙනෙක් ඉන්නවද? 48ක්. අපි ඒක ලියාගෙන ඉමු. ඊට පස්සේ අපිට කියනවා එසේනම් මෙම රංචුවේ ඇතුන්ගේ දල සහ කකුල් ප්‍රමාණය සොයන්න. මේකට ලේසිම ලේසි වැඩක් මම ළඟ තියෙනවා. එක ඇත්තෙක් අපි මේ විදිහට රවුමක් ඇඳගමු. ඊට පස්සේ දැන් එක ඇත්තෙක්ට දල කීයක් තියෙනවද? 2ක්. එතකොට අපි එක ඇත්තෙක්ට දල 2ක් තියෙනවා කියලා ලියාගමු. කකුල් කීයක් තියෙනවද එක්කෙනෙක්ට? 4ක්. අපි ඒක ලියාගමු කකුල් 4යි කියලා. ඔක්කොම කැරි කීයක් තියෙනවද? 6ක්. ඒක මේ විදිහට අරත් කරන්න පුළුවන්. තව විදිහක් තමයි දල 2 මෙහෙම ගන්නත් පුළුවන්. කකුල් 4 මෙහෙම ගන්නත් පුළුවන්. මෙතනත් ඔක්කොම කැරි 6ක් තියෙනවා. අපෙන් අහන්නේ දල ප්‍රමාණය කකුල් ප්‍රමාණයනේ. එතකොට අපි රංචුව කියන කැරි ගානේ ගුණ කරමු. ගුණ කරලා බලමු. අයවරක් 7යි යාළුවනේ අපිට උත්තරේ ලේසියෙන්ම ආවා. එතකොට උත්තරේ කීයද? 288යි. අපි යමු ඊළඟ ගානට. යාළුවනේ මෙන්න අපේ දෙවෙනි ගාන. බලමු මොකක්ද කියන්නේ කියලා. ගොවිවලක සිටින එළුවන් සහ කුකුලන් ගණන 24කි. මේ සිටින කුකුලන්ගේ පාද ගණන 6කි. එසේනම් මේ සිටින එළුවන් ගණන කපමණද? යාළුවනේ මේ ගොවිවලේ ඉන්නවා එළුවන් සහ කුකුලන්. අපි ඒගොල්ලෝ වෙන වෙන වශයෙන් ලියාගමු. යාළුවනේ ගොවි පොලේ සත්තු කී දෙනෙක් ඉන්නවද? 24ක්. ඒගොල්ලන්ම තමයි අපි මේ කොටස් දෙකකට වෙන් කරේ එළුවයි කුකුලයි කියලා. ඒකත් අපි ඉස්සරහින් ලියාගමුකෝ මේ වගේ. ඊට පස්සේ අපිට කියනවා කුකුලන්ගේ පාදවල එකතුව 6ක් කියලා. යාළුවනේ එක කුකුලයකට කකුල් 2යි නේද තියෙන්නේ. අපි ඒක ලියාගමුකෝ. අපිට කියනවා කකුල් 6ක් තියෙනවා කියලා. මොකද කරන්න ඕනේ? කුකුල ගාන හොයන්න නම් පාද ගාන අපි එක කුකුලයකට තියෙන පාද ගානින් බෙදන්න ඕනේ. 6ට 2 ඒවා 3යි. එතකොට කුකුළු ගාන කීයද? 3යි. අපෙන් අහන්නේ එළුව ගණන කීයද? හරිම ලේසියිනේ යාළුවනේ. දැන් ඉන්න මුළු සත්තු ගානේ කුකුළු ගාන අඩු කරාම අපිට එනවා එළුව ගාන. බලමු. 24න් අපිට 3ක් අඩු කරන්න වෙනවා. 24න් 3 21යි. ඔන්න යාළුවනේ අපිට ආවා ගොවි පොලේ ඉන්න එළුව ගාන. එතකොට උත්තරේ කීයද? 21යි. ඉතින් යාළුවනේ අදට මට යන්න වෙනවා. ඉතින් යාළුවනේ ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට ජයෙන් ජය.